Hello guys. Ada අපි කතා කරන්නේ hashing part 2 ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මතකද අපි කලින් වීඩියෝ එකේ කතා කරා hashing වල පළවෙනි concept දෙක. linear probean එකයි quadratic probean එකයි. දැන් අද අපි බලමු double hashing එකයි separate chaining කියන concept දෙක. මොකක්ද මේ ඩබල් හෑෂින් කියන්නේ? කොහොමද මේකෙන් අපි data set එකක් store කරන්නේ array එකක් ඇතුලේ? අපි මේකෙදි පාවිච්චි කරනවා විශේෂ theory එකක්. මම ඒක සූත්‍රයක් විදිහට ලියන්නම්. අපි ඩබල් හෑෂින් වලදී පාවිච්චි කරනවා constant එක. මේ constant කියන තැනට අපි use කරන්නේ ප්‍රථම සංඛ්‍යා කියන්නේ. ඒ කියන්නේ ඒක සංඛ්‍යාවන් විතරක් බෙදෙන සංඛ්‍යා. ඒක තමයි මේ constant කියන තැනට අපි use කරන්නේ. අපි ඩබල් හෑෂින් වලදී කලින් linear probean quadratic probean එකේදී වගේම මෝඩ් එක දාලා අපි ඉස්සලම solve කරගෙන යනවා. solve කරගෙන ගිහිල්ලා condition එකට ආවම තමයි අපි මේ සූත්‍රය use කරන්නේ. අපි බලමු උදාහරණයක් ගන්න කොහොමද මේ ඩබල් හෑෂින් ක්‍රමයට data store කරන්නේ කියලා. මම data set එකක් ගන්නවා උදාහරණයක් විදිහට 7 10 17 33 18 data හයක set එකක් ගත්තා. මම දැන් ගන්නවා මේකට array එකක් table size එක 13ක් වෙන්න. ඔයාලට කැමති විද්‍යාවක් ගන්න කියන්නේ අපිට ප්‍රශ්න දෙනවා නම් table size එක දෙනවා නම් අපි ගන්නවා මේ table size එක. හරිද? මේකෙදිත් අර වගේ index ටික දාන්න. දැන් අපි බලමු කොහොමද මේ event ටික store කරන්න කියලා. පළවෙනි එක තියෙන්නේ 7. 7 mod 13. 7 mod 13 කියන්නේ කීයද? 7යි ඉතුරු 7. දක්වන්නේ ඉතුරු 7. අපි මේ 7 කියන එක store කරන්නේ 7 තමයි. ඊළඟට තියෙන්නේ 10. 10 mod 13. 10 mod 13 කියන්නේ දක්වන්නේ. එතකොට ඉතුරු 10යි. 10 13 ඉතුරුවා ඉතුරු 10යි. මේ 10 නේ ගාන. ඊළඟට 17 තියෙනවා. 17 මොඩ් 13. 17 මොඩ් 13 කියන්නේ 17ට 13 මේ එකයි ඉතුරුයි 4. 17 අපි ස්ටෝර් කරනවා 4 කියන. 17 ඊළඟට 33 තියෙනවා. 33 මොඩ් 13. 33 කියන්නේ 13 33 බෙදුවාම 2යි 26යි. 26 කියන්නේ එතකොට 4යි 7යි 4 කියන්නේ. දැන් තමයි 7 කියන එක පිළිවෙලයි ඉවරයි. අපි මේ වගේ ඩබල් හෑෂින් වලදී සාමාන්‍යයෙන් යූස් කරන්නේ يعني ටේබල් සයිස් එක දීලා තියෙනවා නම් ටේබල් සයිස් එක අපි දීලා 13 කියන 13ට වඩා අඩු ප්‍රථමක සංඛ්‍යා තමයි අපි මේ ඩබල් හෑෂින් වලදී යූස් කරන්නේ. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ගොඩක් වෙලාවට ගන්න 7 වගේ තමයි ගන්න. 7 13 ඒ වගේ හැෂ් සංකේත නම්බර සංඛ්‍යා තමයි ප්‍රථම සංඛ්‍යා තමයි ගන්නේ ඩබල් හෑෂින් වලට. මම මේකට පාවිච්චි කරනවා 7 කියන. හරි 7 කියන පාවිච්චි කරලා බලමු මේ කොහොමද මේ කොලිෂන් එක සෝල්ව් කරන්නේ. ඊළඟ ඊවන්ට් එක තමයි 33. අපි බලමු 33 කොහොමද ස්ටෝර් කරන්නේ. 33 33 මොකද 7 කියන්නේ 7යි. 7යි අපි මේ සූත්‍රයට දැන් මේ ප්‍රශ්නයක් කියලා දෙන්න ඉස්සර කියන 4 ස්ටෝර් කරන්න බෑ. අපි මේ සූත්‍රයට යූස් කරමු. සූත්‍රය ගන්න පස්සේ කොන්ස්ටන්ට් එක අපි ගන්න 7. කොන්ස්ටන්ට් කියන්නේ එතන අපි ප්‍රථම සංඛ්‍යාව වල දානවා. 7 වෙන
key එක 33 mod I constant 4 වෙන 33 mod 7 කියන 33 7 එකතු වුණාම 28යි ඉතුරුයි 5 7 5 කියම 2යි මේකෙදි කරන්නේ දැන් මෙතන 2 නේ ආවේ හරිද 2 ආවට පස්සේ අපි මෙතන ලියන්නේ නැහැ 33 මෙතන ලියන්නේ අපි කරන්නේ දැන් මෙතන 33 කියන එක අපිට දාන්න බෑනේ මෙතන ඉඳන් ස්ටෙප් දෙකක් තමයි යන්නේ කියන්නේ මෙතනින් අපි වඩන්නේ යන්න ඕනේ ස්ටෙප් ගන්න 7 නම් 2යි 2යි 33 අපි දාන්න මෙතන ඊළඟට 30 මොකද හදු 30 මොකද හදු කියන්නේ 7යි ඒකට තරම සූත්‍ර ගන්න කොස්ටන්ට් එක 4 වෙන 20 මොන 4 වෙන 20 මොන 7 කියන්නේ 8යි 20 මොන 27 එකතු වුණාම 2යි 14යි 6යි එතකොට අපේ 6 කියන්නේ 1යි දැන් මෙතන 4 තියෙන 20 කියන එක 4 දාන්නද ප්‍රශ්නේ ගන්න තියෙන්නේ අපි ඊළඟට මෙතන යන ස්ටෙප් ගන්න ඉතින් එකයි ඒ ස්ටෙප් එකක් යනවා අපේ නම් එක ස්ටෙප් එකක් කොහොමද ඉස්සෙල්ලා 8 වෙනවා කියන්නේ අපේ නම් පයින් ඕනේ ස්ටෙප් ගන්න එක මෙතන අපේ නම් පයින් ඕනේ ගන්න ස්ටෙප් ගන්න දෙක අපේ නම් ස්ටෙප් එකක් ගන්න ඊළඟට තියෙන්නේ 18 මොන 18 කියන්නේ 5යි අපි ඒක පහට ස්ටෝර් කරන්නේ ඔය විදිහට තමයි ඩබල් හැෂින් කියන එකේ data store කරන්න. ලේසි මේ සූත්‍ර පොඩ්ඩක් මතක තියාගත්තාම මේක කරන් දෙන්නේ අර පදවක සංඛ්‍යාව ගත්තා. ඒක අරගෙන ඒකට මේ සූත්‍ර දාන්නනේ අර ඔය ක්ලස්ටරින් එකක් ආවා. ඔයාලට තේරෙන්න තියෙන හිතනවා මම. ඊළඟට අපි කරමු ඊළඟ concept එක separate chaining කොහොමද data store කරන්නේ කියලා. hashing වල අපි කතා කරන concept තුනක් කතා කරනවා. අපි අන්තිම concept එක මෙතන කතා කරමු separate chaining. අපි එකට data set උදාහරණයක් ගන්න බලමු මේක කොහොමද data store කරන්නේ කියලා. මම ඒකට ගන්නවා කලින් ගත්ත data set එක. මේක ඉදි කරන්නේ අර විදිහට අපි මොඩ් එක දාන්න බලමු කොහොමද මොන ඉන්ඩෙක්ස් එකකටද ඉන්නේ කියලා. දැන් ඉස්සෙල්ලාම තියෙන 7 වෝල්ට් 13 කියන්නේ 7යි 7 වෙනවා ඊළඟ 10 වෙනවා 10 කියන්නේ 10 ගුවාම කපන්න 10යි 10 කියන්නේ 10 වෙනි ඉන්ඩෙක්ස් එක ඊළඟ 17 17 මොකද හරම ඒකයි ඉතුරුයි 4 ඒ 4 වෙනි අපි 4 වෙනි ඉන්ඩෙක්ස් එක දානවා 17 ඊළඟට 33 මොකද 33 මොකද 13 කියන්නේ 13 වෙනි බෙදුවාම 26 වෙනි 26 ඉතුරුයි 7 අපිට මේ 7 කියන එක separate chaining එකේදී ස්ටෝර් කරන්න වෙන්නේ දැන් 7 කියන එක repeat කරලා ඉවරයි 33 කියන එක අපි මෙන්න මේ විදිහට තමයි separate chaining එකේදී ස්ටෝර් කරන්නේ. කියන්නේ එකම එක වගේ ඉන්ඩෙක්ස් ආවොත්, කියන්නේ එකම ඉන්ඩෙක්ස් එක තියෙන එලිමන්ට්ස් ආවොත් අපි ඒක උඩට තමයි ස්ටෝර් කරගෙන යන්නේ. 33 ඊළඟට 20 මොකද 20 කියන්නේ 7. අපි 20 ස්ටෝර් කරන්නේ. එතකොට 7 33 කියන එක උඩට තමයි 20 ස්ටෝර් කරන්නේ. ඊළඟට අන්තිම එක තමයි 18 කියන්නේ දෙකයි 5යි 18 කියන ස්ටෝර් එක 5 ඉන්ඩෙක්ස් එක මෙන්න මෙච්චරයි සරල separate chaining එකේදී ඒක අර මම කලින් කතා කරපු concept තුනටම වඩා basic concept එක තමයි separate chaining අපි ඔඩිය තමයි තියෙන ප්‍රධාන වශයෙන් hashing වල කතා කරා. දැන් ඔයාලට තේරෙන්නේ නැති මම කලින් ඉස්සෙල්ලාම වීඩියෝ කතා කරා linear propping
පොඩ්ඩක් ටික කොබි මොකක්ද හැෂින් එකක් කියන්නේ මොකක්ද ඇරේ එකක් කියන්නේ මේ විදිහට කතා කරමු ඩබල් හැෂින් සෙපරේට් චේන් කන්සෙප්ට් දෙක ඔයාලට තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් අපේ අහන්න පුළුවන් කමෙන්ට් එකක් දාලා දෙකම අපිත් එක්ක රැඳෙන්න අපිත් මේ තව මේ වගේ වීඩියෝ සීරීස් එකකින් බලාපොරොත්තු වෙනවා thank you all the best to you